ආයිබෝවන් සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවනේ. ඉතින් කොහොමද? ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඉතින් ඔයාලට ලස්සන මල් සේල් එකක් අරගෙන තමයි මම අදත් ආවේ. මගේ 15 වෙනි මල් සේල් එක. මේ දක්වා මගේ 15 වෙනි මල් සේල් එක දක්වා මාත් එක්ක එකතු වුණු ගොඩාක් ආදරණීය ලස්සන හදවත් තියෙන මිස්ලස්සනලා කීප දෙනෙක් ඉන්නවා. එයාලට ගොඩාක්ම ස්තුතියි මගේ channel එක නරඹන, මගේ channel එක subscribe කරන, මට WhatsApp ඇමතුම් හරහා සාමාන්‍ය දුරකථන ඇමතුම් සඳහා ඒ වයිනුත් මට මේ ඕඩර් ලබා දෙන සියලුම දෙනාට බොහොම ස්තුතිවන්ත වෙන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. ඉතින් යාළුවනේ ඔයාලා මාව විශ්වාස කරලා මට මුදල් තැන්පත් කරලා ඔයාලගේ පැල ටික ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ විශ්වාසය ඒ විදිහටම ලස්සන පැල ටිකක් ලබා දීමෙන් රකින්න මම ඉදිරියටත් පොරොන්දු වෙනවා. ඔයාලා ඉතින් මගෙන් පැල මිලදී ගත්ත අය දන්නවා මං කොහොමද පැල එකක් කුරිය හරහා එවන්නේ කියලා. අපි ඇත්තටම සජීවී පැලයක් නෙවන්නේ. මංගාව ලස්සනට හැදෙන පැලයක් තමයි ඔයාලටත් ලස්සනට හදාගන්න මම එවන්නේ. ඉතින් මම ගොඩක් දුරට හරිම ආරක්ෂිතව තමයි විශ්වාසනීය කුරිය සේවාවක් හරහා මේ පැල ඔයාලගේ අතට පත් කරන්නේ. ඉතින් යාළුවනේ වගකීමෙන් කියනවා මං ගැන තමයි ඉතින් මම කියන්නේ. මම මගේ ආදරණීය පාරිභෝගිකයන්. ඒ කියන්නේ මගේ මල් මිලදී ගන්න ඔයාලට කිසිම අසාධාරණයක් වෙන්නේ නැති වෙන තෘප්තිමත් භාවයට පත් වෙන විදිහට තමයි මම මේ පුංචි ව්‍යාපාරය කරගෙන යන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා මාව විශ්වාස කරලා මගෙන් පැල මිලදී ගන්න. ඉතින් මම අනර්ග සේවාව දිගටම විශ්වාසනීයත්වයෙන් කරනවා. ඒක ගැන පොඩි හරි සැකයක් තියාගන්න එපා. මම මේ කියන්නේ අලුතෙන් මගෙන් පැල මිලදී ගන්න ඉන්න මගේ ආදරණීය යාළුවන්ට මගෙන් එක සැරයක් හරි පැල මිලදී ගත්තා නම් එයාලා දන්නවා මගේ සේවාව ගැන. අපි යමු යාළුවනේ එහෙනම් අද 15 වෙනි සේල් එකේ පළවෙනි අංකය සඳහා. මෙන්න මේ ස්ටාර් ඩස්ට් කියන වර්ගයේ මේක හරිම වටින වර්ගයක්. මේකේ පැලයක් තමයි අද පළවෙනියටම තියෙන්නේ. ඇග්ලොනිමා වර්ගයක්. මේක රුපියල් 1650යි යාළුවනේ. මේක ගොඩක් වටින අඩි 1මාරකට වඩා උසට හැදිලා තියෙන. බලන්නකෝ ඒකේ ලස්සන. ඔයාලට ආස හිතෙනවා නම් මේක අංක 1650යි. ඊළඟට මෙන්න මේ ග්‍රීන් පැපූමා කියන වර්ගය. මේක ගොඩක් ඉල්ලුමක් තියෙන වර්ගයක්. මම ගිය පාර සේල් එකටත් දැම්මා. ඒකටත් වඩා ලොකු සයිස් එක මේක. මේක හරිම ලස්සනට හැදෙනවා. මේක රුපියල් 1200යි යාළුවනේ. මේක අඩියකටත් වඩා උස පැලයක්. ඊළඟට මේකත් ස්ටාර් ඩස්ට් වර්ගයේම අඩි 1මාරක් විතර උස ගහක්. ඒක yellow color එක. අර කලින් පෙන්නපු එක pink color එක. මේක yellow color එක. කලර්ස් දෙක වෙනස්. ඒක 1500යි යාළුවනේ. ඊළඟට මෙන්න මේ වර්ගය. මේකත් හරිම ලස්සන කොළ පාටට සිල්වර් පාට මික්ස් වෙලා තියෙන ලස්සනම ගහක්. මේක යාළුවනේ 650යි. අංක 4 650යි. ඉතින් අපි බලමු කොළ පාටට කැමති අය ඉන්නවනේ. එයාලා වෙනුවෙන් තමයි මේ ගෙනහලා තියෙන්නේ. අංක 5. මේක රුපියල් 400යි යාළුවනේ. හොඳට නිරෝගීව හැදිලා තියෙන ලස්සන ඇග්ලොනිමා ශාකයක්. මේකටත් මාරම ඉල්ලුමක් තියෙන්නේ. ඒක ගොඩක් අය මිලදී ගත්තා. ඊළඟට මෙන්න මේක. මේකත් එහෙමයි. මේක අර හයිබ්‍රිඩ් එක. ඒ කියන්නේ මේ බැංකොක් වලින් ගෙන ආපු එක. මේක නම් යාළුවනේ ටිකක් මිලයි. මේක රුපියල් 650ක් වෙනවා මේ ප්‍රමාණයේ පැලයක්. ඊළඟට තියෙන්නේ හොට් ලිෆ් කියන වර්ගය. මේක අංක 7. ඒක
මේක තද රතු පාට වෙනවා. අවුවේ චුට්ටක් ලා අවුවේ තියෙන්න ඕනේ. අර තද අවුවේ නෙමෙයි ලා අවුවට තියන්න. ඒක අංක 7. ඒක රුපියල් 450යි යාළුවනේ. ඔයාලට ආස කරන පැල තියෙනවා නම් මගෙන් ඉල්ල ගන්න. මං ඉතින් ගොඩක් වටින වර්ග තමයි ඔයාලට අරගෙන එන්නේ. අංක 8 මෙන්න මේ වර්ගය. මේක ගොඩක් වටින වර්ගයක්. බලන්නකෝ ඒකේ ලස්සන. මේක අඩි 2ක් විතර උස ගහක්. මේ තියෙන්නේ ඒකේ පැල. මව් ගහ ඕනි නම් ඔයාලා මගෙන් ඉල්ලන්න. මේ පැලයක් උනත් ගන්න පුළුවන්. මව් ගහ 1650යි. පොඩි පැලයක් රුපියල් 550යි යාළුවනේ. අංක 8. ඊළඟට තියෙන්නේ ඇන්තූරියන්. ඇන්තූරියන් නම් ගොඩක් අය මගෙන් ඉල්ලනවා. ඇන්තූරියන් වලට ආසාය ඉන්නවා මගේ channel එක බලන. රතු පාට ඇන්තූරියන් එකක් මම කලින් දැම්මා. ඒක ගොඩක් විකුණුණා. මේක මේ බයිකල වෙන ඇන්තදීසියා පින්ක් කියන වර්ගය. මේක රුපියල් 450යි යාළුවනේ. අංක 9. මේ අංක 10. මේ අර මේ ලා රෝස පාට වගේ මලක් විපෙන උඩ අතට තමයි මේක අර හැදෙන්නේ. මේක රුපියල් 400යි යාළුවනේ. අංක 10. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ලස්සනම ලස්සන පෝල් එකකට හදාගන්න පුළුවන් පිලෝ වර්ගයක් මේක. මාරම ලස්සන පිලෝ වර්ගයක් මේක. හරිම ලස්සන කලර් එකක් තියෙන්නේ. මේකේ වැල් 3ක් තියෙන පඳුරක් වගේ තියෙන්නේ. මේක ඔයාලට පෝල් එකකට යවලා මම මේ පෝල් එකෙන් ගලවලා තමයි ඉතින් ගත්තේ ඔයාලට දෙන්න. අංක 11 රුපියල් 250යි යාළුවනේ. ඊළඟට තියෙන්නේ මේ ගොඩක් ඔය ලයින් වලට දාගන්න අවුට්ලයින් වලට යන මේ ග්‍රාෆ් එක. ඒක ලොකු ඉල්ලුමක් තියෙනවා ගාඩන් වලට. මේක රුපියල් 250යි යාළුවනේ. ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. මේක අර අම්පාරේ සර් කෙනෙක් මගෙන් ඉල්ලගත්තා. පැල ගොඩක් බොහොම ස්තුතියි සර්ට. අංක 13. අංක 13ට තියෙන්නේ අංක 13 ඉඳන් තියෙන්නේ පිලෝ වර්ග කීපයක්. මේක ගොඩක් වටින පිලෝ එකක්. මොකද මේක කොම්බෝ වර්ගයක්. මේක ග්‍රීන් කොම්බෝ. මේක එකක් උස කට් කරගන්නත් පුළුවන් සයිස් එකක. මේක රුපියල් 1850යි යාළුවනේ. ඊළඟට තියෙන්නේ මෙන්න මේ අංක 14න් ග්‍රීන් සනාඩෝ. ග්‍රීන් සනාඩෝ යෙලෝ සනාඩෝ ගෝල්ඩන් සනාඩෝ කියලාත් කියනවා මට මතක හැටියට. මේකේ නම නම් මට හරියටම මේ හරිද දන්නේ නැහැ. කොකඩයිල් වර්ගයක්ම තමයි. ගෝල්ඩන් කොකඩයිල් කියලාත් මම දැන් අහලා තියෙනවා. මේක රුපියල් 1100යි යාළුවනේ. ඊළඟට තියෙන්නේ මෙන්න මේ යෙලෝ පිලෝ එක. මාර මිල්ලුමක් තියෙන මගේ සේල් වල. මෙන්න මේ යෙලෝ පිලෝ එක. ඒක රුපියල් 250යි යාළුවනේ. හරිම ලස්සනට පෝල් එකකට හරි ලස්සනට බිත්තියක් අයිනේ හදාගන්න පුළුවන්. මාරම ලස්සන ඉන්ඩෝ ශාකයක් තමයි මේ යෙලෝ පිලෝ එක. මාරම ඉල්ලුමක් තියෙන්නේ ඒකට නම්. ඊළඟට තියෙන මේ චොකෝ කැරමල් කියන වර්ගය. මේක ගොඩක් වටින වර්ගයක්. මේකත් විශාල පත්‍ර හැදිලා තියෙන කට් මුල් දාලා තියෙන. මේ බලන්නකෝ දැල්ලේ ලස්සන මාරම ලස්සන චොකලට් කලර් එකක් තියෙන්නේ. කොලත් එහෙමයි. තද කොළ පාට වෙනවා පස්සේ. මේක මේ බලන්නකෝ යාළුවනේ කට් කරගන්නත් පුළුවන් ගන්න කෙනෙකුට. මේ පත්‍රයක විශාලත්වය පේනවද ඔයාලට? මේක නම් ටිකක් මිල වැඩි වෙළඳ පොලේ මිල වැඩි ශාකයක්. මේක රුපියල් 2200යි යාළුවනේ. මාරම ලස්සන පිලෝ වර්ගයක්. ඔයාලගේ පිලෝ එකතුවට තියෙන්න ඕනි වර්ගයක් තමයි. ඊළඟට තියෙන මෙන්න මේ ග්‍රීන් පිලෝ එක. මේක ලස්සනට පඳුරට හැදෙනවා. මේක පැල ගොඩක් දානවා. මේක රුපියල් 400යි යාළුවනේ. මේක පඳුරට හැදුනම තමයි මාරම ලස්සන. මේ තියෙන්නේ ring of fire. ගිය පාර සෙල් එකෙත් මගේ තිබිච්ච ස්ටොක් එක ඉවර වුණා. දැන් අලුතෙන් මේ සයිස් එක තියෙනවා. මේක රුපියල් 950යි යාළුවනේ. ඔයාලට මේ හොඳට වෙරිගේට් වෙලා හැදුණු විශාල කොළ තියෙන ring of fire. මේක ටයිටේනියම් පෝච් එකට දාලා වැරැන්ඩා එක තිබ්බම මාරම රිච් ලුක් එකක් එන්නේ යාළුවනේ. ඊළඟට තියෙන අංක 19. මගේ සේල් වල දැම්මේ නැතත් මේ ෆර්න් එක නම් මාරම විදිහට
විකිනෙන ශාකයක් තමයි. මේක ගොඩාක් ඉන්ඩෝ තියාගන්න මේ පොන්ඩ් ළඟට ගන්න එකක්. මේක රුපියල් 350යි යාළුවනේ. හරිම ලස්සන අඩියකට වගේ උසට හැදෙන ශාකයක්. ඊළඟට තියෙන්නේ මෙන්න මේ මොනරා. කැලතියා එකක්. මේකත් මාරම ලස්සනයි. මේකෙන් කොළ 3ක් 4ක් වගේ තියෙන පැලයක් තමයි යාළුවනේ ඔයාලට දෙන්නේ. මෙතන මේ තියෙන්නේ පඳුරක්. මෙතන පැල 3ක් වගේ තියෙනවා. 3 දෙනෙ තව පැල තියෙනවා. තව 10ක් 15ක් වුණත් ගන්න පුළුවන්. අංක 20 රුපියල් 350යි. ඊළඟට තියෙන්නේ මෙන්න මේ කැලතියා එක. මේකත් මාරම ලස්සන කැලතියා එකක්. මේක මේ ඇෂ් කලර් එක. මේක රුපියල් 300යි යාළුවනේ. මේ කොළ 4ක් වගේ තියෙන පැලයක් තමයි ඔයාලට දෙන්නේ. ඊළඟට තියෙන මෙන්න මේ අලු පාටත් නෙමෙයි එක මේ එක සුදු පාටකට හුරු කැලතියා එකක්. මේකේ මේ මැද රෝස පාට වෙනවා කොළ හැදෙනකොට. තව ටිකක් පරිණත වෙලා හැදෙනකොට. ඒක රුපියල් 350යි යාළුවනේ. ඊළඟට අංක 23 මේකේ පැලයක් ඔයාලට ගන්න පුළුවන් රුපියල් 300ක මුදලකට. බලන්නකෝ කැලතියා වර්ග වලට ආස කරන අය ඉතින් මගෙන් ඉල්ල ගන්න. මේකත් ඉතින් මගේ සේල් වල ගොඩක් විකිනෙන මේ කැලතියා වර්ගයක් තමයි. අංක 24 මේ චූටි මේකේ මලකුත් පිපෙනවා සුදු පාට. මේ කැලතියා වල සමහර ඒවායි ලස්සන මල් පිපෙනවා. ඉතින් කාලයක් යනකොට තමයි මල් එන්නේ. මේක රුපියල් 350යි. මේකෙත් පඳුරක් මෙතන තියෙන්නේ. පැලයක් තමයි 350. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ගෝල්ඩ් හොමලමිනා එක අංක 25. මේකත් ගොඩක් ඉල්ලුමක් තියෙන මේ ශාකයක්. මේක ඉන්ඩෝ තියාගන්නත් පුළුවන්, අවුට්ඩෝ ගාඩන් වලට තියාගන්නත් පුළුවන්. ලස්සන මේ බලන්නකෝ මේ දැල්ලේ ලස්සන මේ හරිම ලස්සන දැල්ලක් තමයි එන්නේ. පිලෝ වර්ගයක තරම්ම ඉල්ලුම තියෙන ශාකයක් තමයි මේක මගේ සේල් වල. ඉතින් යාළුවනේ අංක 25 ඒක රුපියල් 300ක මුදලකට ඔයාලට ලබා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ ස්ට්‍රෝබෙරි අයිස් කියන සිංගෝනියම් එක. මේක නම් ටිකක් විශාල ගහක්. මං කලින් දුන්න ගහට වඩා විශාල එකක්. කලින් මම 850ට දුන්නා. ඒකටත් වඩා විශාල එකක්. මේක රුපියල් 950යි යාළුවනේ. බලන්නකෝ ඒකේ ලස්සන මේ රෝස පාටයි. මේ බලන්නකෝ වෙරිගේටඩ් වෙන එක. මේක තමයි වටිනම දැනට වටිනම සිංගෝනියම් එක. ගොඩක් ඉතින් දුර්ලභ එකක් තමයි මේ සිංගෝනියම් එක. සිංගෝනියම් වල වටින වර්ග වලින් එක්කෙනෙක් තමයි මේ වෙරිගේටඩ් අයිස් බ්ලූ මේ ස්ට්‍රෝබෙරි අයිස් කියන එක. බලන්නකෝ යාළුවනේ ඔයාලට වටිනවා කියලා හිතනවා නම් මගෙන් ඉල්ල ගන්න. ඊළඟට අංක 27. අංක 27න් තියෙන්නේ මේ ලස්සනම ලස්සන ඇග්ලෝනිමා වර්ගයක්. මේකත් මාරම ලස්සනයි. මේක මගෙන් ගොඩක් අය මගේ මේ ෂෝට් වීඩියෝ දැකලා ඉල්ලුවා. ඒකයි මම මේ සේල් එකට දැම්මේ. අපේ අර හොටෙල් කරන සර් කෙනෙක් ඉන්නෝනේ මේ මගේ පැලමිලදී ගන්න අම්පාරේ ඒ සර් තමයි ගොඩක් මේකෙන් ගත්තේ පැල 8ක් වගේ ගත්තා. මේක රුපියල් 450කට ගන්න පුළුවන් යාළුවනේ. ලොකු මුදලකට යන එකක් නෙමෙයි. මේකේ වුණාට ඒකේ තියෙන වටිනාකම් බලනකො මාරම ලස්සන ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට ඩිසයින් කරන හොටෙල් ඩිසයින්, ගාඩන් ඩිසයින් කරන අය ගොඩක් ඉල්ලන එකක් මගෙන්. ඉතින් යාළුවනේ ඔයාලට මේකෙන් පැල ඕනෑම තරම් ප්‍රමාණයක් ගන්න පුළුවන්. මට මගේ WhatsApp එකට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි තියන්න. මම එතකොට ඔයාලට ඒ තියෙන පැල කලෙක්ෂන් එක පෙන්නන්නම්. ඉතින් යාළුවනේ අද සේල් එකේ අංක 27ක් මම ඔයාලට ගෙනහලා තියෙනවා. ඉතින් මගේ channel එක නරඹන හැමෝටම ගොඩක් ස්තුතියි. පැල මිලදී ගන්නට කැමති නම් ඔයාලට කැමති සාධාරණ මුදලකට හිතෙන ශාක තෝරගෙන ඔයාලගේ බජට් එකට ගැලපෙන විදිහට ශාක තෝරගෙන මට දුරකථන ඇමතුමක් හරි WhatsApp මැසේජ් එකක් හරි තියන්න. මම එතකොට පැල ටික වෙන් කරනවා. ඉක්මනින් මුදල් ගෙවලා ඔයාලයි පැල ටික වෙන් කරගන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. මොකද යාළුවනේ ගොඩක් දවස් නම් ඉතින් පැල වෙන් කරලා තියන්න අමාරුයි. ඒ හින්දා ඔයාලා ඉක්මනින් මුදල් ගෙවලා
පැල ටික වෙන් කරගන්න කියලා මම ආදරයෙන් ඉල්ලනවා. ඔයාලට කුරිය හරහා තමයි මේ පැල ලබා දෙන්නේ. ප්‍රොන්ට් එක්ස්ප්‍රස් කියන කුරිය සේවාව හරහා ඉතාමත් විශ්වාසනීය විදිහට පැලේ ඔයාලගේ ගෙදරටම ගෙනත් දෙනවා. ඉතින් යාළුවනේ එක දවසක් ඇතුළත ඔයාලට පැලයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ සඳුදා දැම්මොත් අඟහරුවාදා වෙනකොට ඔයාලට පැලය හම්බෙනවා. ඔයාලා පැල ටික තෝරලා ඉක්මනින් WhatsApp ඇමතුමක් හරි මැසේජ් එකක් හරි තියන්න කියලා මම ආරාධනා කරනවා. මොකද ගොඩක් අයට මට පැල නෑ කියන්න සිද්ධ වෙනවා. ඉතින් හරිම කනගාටුයි. එතකොට එයාලා ආස කරන පැල දෙන්න බැරි වෙනකොට සාමාන්‍යයෙන් සමහර වර්ගවල පැල 2 3යි තියෙන්නේ යාළුවනේ. එතකොට ඉතින් 3 දෙනෙකුට දුන්නාට පස්සේ ආයෙත් 4 වෙනියට දෙන්න නෑනේ මට. ඒ හින්දා ඔයාලා ඉක්මනින් පැල ටික වෙන් කරගන්න කියලා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. අද මගේ channel එක නරඹන කෙනෙක් නම් ඔයාලා මාව subscribe කරන්න කියලාත් මම ආදරයෙන් ඉල්ලනවා. ඔයාලට එහෙනම් සුබ දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා යාළුවනේ. ආයෙත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. එහෙනම් ගිහින් එන්නම්. තෙරුවන් සරණයි හැමෝටම.